ජාත්‍යන්තර රෙගේ වේදිකාවෙන් නැසුණු ලාංකේය හඬ. පසුගිය සතියන්තයේ ඕස්ට්‍රියාවේ පැවැත්වුණු විශාලතම රෙගේ සංගීත උත්සවය වන වන්ලව් ෆෙස්ටිවල් වේදිකාවේ ෂොෆ්සෙල්, ඇල්ෆා බ්ලොන්ඩි, ශැගී සහ UB40 වගේ ලෝක ප්‍රකට රෙගේ තැවැන්තයන් අතර තවත් එක් ලාංකේය නමක් තිබුණා. ඒ තමයි ජයශ්‍රී. මෙහිදී සිංහල භාෂාවෙන් ගැයූ රෙගේ සංගීතයට ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයෙන් පවා උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. මේක එක රැයකින් හිමි වුණ අභිමානයක් නෙමෙයි. 90 දශකයේ මුල් භාගයේ රෝහිත සහ රොහාන් කියන නිවුන් සහෝදරයන් ග්‍යානාවට ගොස් ආරම්භ කළ මේ සංගීත ගමනට පසුව ඕස්ට්‍රියාව, නයිජීරියාව සහ බංග්ලාදේශයේ වාදකින් එකතු වෙමින් ජයශ්‍රී සංගීත කණ්ඩායම බිහි වුණා. රෙගේ සංගීතය සිංහල භාෂාවෙන් ගයමින් ඔවුන් කළ මේ අත්හදා බැලීම ලෝකයේම අවධානයට ලක් වුණා. වැඩිකල් නොගොස් තර්ඩ් වර්ල්ඩ්, UB40, සිගී මාලි වගේම ඇල්ෆා බ්ලොන්ඩි වැනි ජාත්‍යන්තර රෙගේ තැවැන්තයින්ගේ ප්‍රසංගවල ආරම්භක වාදකයන් ලෙස වේදිකාවට ගොඩ එන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ දක්ෂතාවයට ලැබුණු ඉහළම ඇගයීමක් ලෙස 2003 වසරේ ගෙට් හයි ගීතය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ග්‍රැමි සම්මාන ලෙස සැලකෙන ඇමඩේස් අවෝඩ් දිනා ගැනීමටත් ඔවුන් සමත් වුණා. මීට අමතරව කණ්ඩායම් 77ක් පරාජය කරමින් ඕස්ට්‍රේලියන් වර්ල්ඩ් මියුසික් අවෝඩ්ස් දිනා ගැනීමටත් සමත් වුණා. මීට අමතරව ලංකාවේදී දෙරණ මියුසික් අවෝඩ්ස් අතර සම්මාන රැසකින් පිදුම් ලැබීමටත් ඔවුන්ට අවස්ථාව ලැබුණා. ජාත්‍යන්තර සම්මාන දිනු මචං, මිල්ලෙසුවා, නිම්මේක හුදකලා වගේ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය සඳහාද සංගීතයෙන් දායක වූ 2011 ක්‍රිකට් ලෝක කුසලාන වෙනුවෙන් ඉරාක් සමග එකතු වී ලයන් නේෂන් ගීතය නිර්මාණය කළා. ඔවුන් කළ මෙහෙවර අගයමින් ලෙජෙන්ඩරි අයිකන්ස් ඔෆ් ශ්‍රී ලංකන් රෙගේ ඇන්ඩ් වර්ල්ඩ් මියුසික් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ජාත්‍යන්තර දිනුවේ ගමන ගැන ජයශ්‍රී කණ්ඩායමේ රෝහිත ජයලත් ඇන්තම් අප වෙත වූ සුවිශේෂී පණිවිඩයයි මේ. අපි පුංචි රටකින් ඇවිල්ලා ජයශ්‍රී හැටියට ඒ වගේ අපේ සිංහල සින්දු, ඉංග්‍රීසි අපේ ඔරිජිනල් සින්දු කියන්න අපිට ලැබුණ එක ලොකු බ්ලෙසිං එකක්. මොකද අපි පොඩි කාලේ අපි මියුසික් පටන් ගන්නකොට මල්වත්ත පාර ගිහිල්ලා ඔය කැසට් බොබ් මාලිගේ, ඇල්ෆා බ්ලොන්ඩිගේ වගේ කැසට් අරගෙන අපි මේවා කැසට් බල නැත්නම් CD බල කවර් සොන්ග්ස් ඒගොල්ලන්ගේ ගැහුවා. ඉතින් අද අපි ඒගොල්ලෝ එකට ස්ටේජ් එකේ එකට perform කරනවා. අපි ඇල්ෆා බ්ලොන්ඩි එක දැන් තුන්වෙනි සැරේ මම හිතන්නේ ප්ලේ කරේ මේ ඕස්ට්‍රේලියාවල රෙගේ ෆෙස්ටිවල්ස් වල. Yeah, and then go, man, I love Sri Lanka. Give my regards, give my greetings and love to my fans. කියලා කියන්නේ කියලා කිව්වා. සැප්තැම්බර් අන්තිමට වගේ අපි ලංකාවට එනවා. එතකොට ආවම අපි ආයෙත් හම්බ වෙමු. අපේ බෑන්ඩ් එකක් අරගෙන අපි ආයෙත් ලංකාවට ගොඩාක් ආසාවෙන් ඉන්න බෑන්ඩ් එක. එහෙනම් ආදරේ ජයශ්‍රී. ලාංකේය හඬ ජාත්‍යන්තර වේදිකාවට ගෙන ගිය ජයශ්‍රී කණ්ඩායමට ඇන්තම් අපේ උණුසුම් සුබ පැතුම්.